ඔයාලත් හීබ්‍රු භාෂාව ඉගෙන ගන්න කැමතිද? එහෙනම් හීබ්‍රු භාෂාවේ නිතර භාවිතා වන මේ මූලික වචන ටික අදම ඉගෙන ගමු. මේ වචන ටික දන්නේ නැතුව නම් ඔයාලට හීබ්‍රු කතා කරන්න ටිකක් අමාරු වෙයි. පළවෙනි එක. කේන්. ඒ කියන්නේ ඔව් කියන එක. ඊළඟට ලෝ. ඒ කියන්නේ නැහැ. කවුරු හරි උදව්වක් කළාම අපි කියන්නේ තොදා. ඒ කියන්නේ ස්තුතියි. ටිකක් වැඩිපුර ස්තුති කරන්න ඕනේ නම් අපිට කියන්න පුළුවන් තොදා රබා. ඒ කියන්නේ ගොඩක් ස්තුතියි. අපි යම් දෙයක් ඉල්ලද්දි බෙවකෂා කියලා කියනවා. ඒ කියන්නේ කරුණාකර කියන එකයි. අපිට වැරදීමක් වුණොත් සමාව ඉල්ලන්න පාවිච්චි කරන්නේ ස්ලෙකා. ඒ කියන්නේ සමා වෙන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඔයාලත් හීබ්‍රු භාෂාව ඉගෙන ගන්න කැමතිද? එහෙනම් හීබ්‍රු භාෂාවේ නිතර භාවිතා වන මේ මූලික වචන ටික අදම ඉගෙන ගමු. මේ වචන ටික දන්නේ නැතුව නම් ඔයාලට හීබ්‍රු කතා කරන්න ටිකක් අමාරු වෙයි. පළවෙනි එක. කේන්. ඒ කියන්නේ ඔව් කියන එක. ඊළඟට ලෝ. ඒ කියන්නේ නැහැ. කවුරු හරි උදව්වක් කළාම අපි කියන්නේ තොදා. ඒ කියන්නේ ස්තුතියි. ටිකක් වැඩිපුර ස්තුති කරන්න ඕනේ නම් අපිට කියන්න පුළුවන් තොදා රබා. ඒ කියන්නේ ගොඩක් ස්තුතියි. අපි යම් දෙයක් ඉල්ලද්දි බෙවකෂා කියලා කියනවා. ඒ කියන්නේ කරුණාකර කියන එකයි. අපිට වැරදීමක් වුණොත් සමාව ඉල්ලන්න පාවිච්චි කරන්නේ ස්ලෙකා. ඒ කියන්නේ සමා වෙන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.